තෙරුවන් සරණයි සහෝදර සහෝදරුනි අපේ රටේ ජනතාවගේ දැවැන්ත ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ රජයට ජනාධිපති බවට පත් වුණාට පස්සේ ඊට පස්සේ මේ රටේ දැවැන්ත විශාල අර්බුදයක් ආවා. ඒ අර්බුදයට පාරට උද්ඝෝෂණය කරන්න සියලුම පක්ෂ වලින් එදා එළියට බැස්සා. ජනතාවට සහනය දෙන්න, ජනතාවට සහන ඉල්ලන්න පාරට බැස්ස පක්ෂ වලින් බැස්සා. UNP ශ්‍රී ලංකා ජනතා පක්ෂ JP එක කියලා බැස්සා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ එදා හිටපු മന്ത്രിවරු ඒ විදිහට කෑ ගැහුවේ ජනතාවට සහන දෙන්න බැයි නම් විතර ඵලයල්ලා. ජනතාවට සහන දෙන්න බෑ උඹලට. ඉතින් තෙල් මිල අඩු කරපල්ලා, බඩු මිල අඩු කරපල්ලා කියපු මේ කාලකන්ණි ආණ්ඩුව මේ දැන් ඇවිල්ලා කරන්නේ එදා කරපු විදිහටම. බඩු මිල, තෙල් මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ශීඝ්‍රයෙන් වැඩි අද එදා කියපු විදිහටම උඹලත් වැඩි කරලා මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරන සක්කිලි දේශපාලනයක් තමයි මේ රට ඇතුලේ දැන් තියෙන්නේ. මේ එදා කරපු සක්කිලි වැඩේ අදත් ඒ සක්කිලි වැඩේ මේ ආණ්ඩුවත් වෙලා කරනවා. ඉතින් ඒක නිසා අපි කියනවා මේ රටට මේ සක්කිලි වැඩ කරන්න එපා කියලා. ඉතින් බඩු මිල අඩු කරපල්ලා, තෙල් මිල අඩු කරපල්ලා කියලා අපි ජනතාව මේ රජයට දැනුම් දෙනවා. ඉතින් තෙරුවන් සරණයි.